සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අරන් තියෙන රුපියල් 15000ක ලයිව් විඩ්‍රෝවල් වීඩියෝ එක. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account balance එක මේ විදිහට $46ක් තියෙනවා. ඉතින් අපි බලමු මේක live withdrawal කරලා අපේ account එකට එන්න කොච්චර වෙලාවක් යයිද, අපේ අතනම ගන්න කොච්චර වෙලාවක් යයිද කියලා. ඉතින් ඉස්සෙල්ලාම withdrawal එකක් ගද්දි ඔයාලට පුළුවන් මෙතන withdrawal කියන බටන් එක click කරගන්න. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ මුදල් ආයෝජනය කරනවා ඔයාලට පුළුවන් deposit කියන බටන් එක click කරගන්න. ඉතින් දැන් මම මෙතනදී withdrawal එකක් ගන්න නිසා මම withdrawal කියන බටන් එකට එකපාරක් click කරගන්නවා මේ විදිහට. මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් deposit සහ withdrawal කියලා බටන් දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට නිල් පාට වෙලා තිබ්බොත් එහෙම deposit කියන බටන් එක ඔයාලට පුළුවන් මෙතනදී මුදල් ආයෝජනය කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගැනීම හැකියාව තියෙන මේ deposit method කියන දන USDT BEP20 සහ USDT TRC20 කියලා method දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයා Binance හරහා deposit කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ method එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න deposit amount කියන දෑනට ඔයාලා කැමති මුදලක් මෙතන type කරගන්න. එහෙම නැත්නම් ඔයාලට බලන්න choose amount කියන දෑනින් මෙතන select කරලා නිවැරදිව deposit එක කරගන්න. ඉතින් දැන් මම මෙතන ඔයාලට withdrawal app වෙන්න නිසා මම මේ withdrawal කියන බටන් එකට එකපාරක් click කරගන්නවා. ඒ විදිහට click කරගත්තට පස්සේ මෙන්න මේක මේ විදිහට නිල් පාට වෙනවාට බලා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select chain කියලා තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ chain කියන එක එහෙම නැත්නම් network එක select කරගන්න. ඉතින් මේ Binance කිනුමට අදාළ දේවල් තමයි මම දැන් ඔයාලට කියන්නේ. මෙතනදී ඔයා ගාව අනිවාර්යෙන් Binance account එකක් නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ මේ විදිහට වීඩියෝ එකක් දාලා තියෙන Binance account එකක් සරලවම හදන හැටි කියලා දීලා තියෙනවා පැහැදිලිවම. ඉතින් මේ වීඩියෝ එකේ link එක පළවෙනි comment එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් මේ link එක click කරලා වීඩියෝ එක බලලා Binance account එකක් හදලා ඉවරලා මේ වගේ website වලින් වගේම ඉදිරියේදීත් අපේ channel එක හරහා ගෙන e-money website හරහා මුදල් උපයලා ඒ මුදල් ඔයාගේ බැංකුවටම ලබා ගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ මෙතන මේ විදිහට BNB BEP20 කියන එක select කරගන්න. මම select කරලා තියෙනවා වගේම ඊළඟට කරන් දින්නේ ඔයාගේ wallet address එක. ඒ කියන්නේ ඔයාගේ bank account number එක වගේමයි ඔයාගේ Binance account එකට අදාළව ඔයාගේ wallet address එක ලබා දෙනවා. ඒ කියන්නේ ඔයාගේ නමින් bank account එකක් open කරාම ඔයාගේ account number එක ලබා දෙන්නේ, ගිණුම් අංකයක් ලබා දෙන්නේ. අන්න ඒ විදිහට ඔයාලට Binance එකෙන් wallet address එක ලබා දෙනවා. මෙන්න මේ BNB කියන coin එකට අදාළව. ඉතින් මේක ඉස්සෙල්ලාම ඔයා ගන්න ඕනේ Binance එකට ගිහිල්ලා. ඒක කරන හැටි තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම Binance එකට ගිහිල්ලා ඉවරලා ඉස්සෙල්ලාම ඔයා deposit කියන බටන් එක click කරගන්න. ඊටත් පස්සේ ඔයාලට දෙවෙනියට තියෙන deposit crypto network කියලා බටන් එක අන්න ඒ බටන් එකට click කරගන්න. ඊටත් පස්සේ ඔයාලට search bar එකක් එයි. හරියට අන්නේ search bar එකේ USDT කියලා type කරගන්න. මෙන්න මේ විදිහට දැන් මම ඔයාලට පෙන්නනවා වගේ. මෙන්න මේ USDT කියන වචන වල type කරගන්න ඕනේ හරියට. ඒ විදිහට type කරගත්තට පස්සේ ඔයාලා network කියලා එකක් එයි select කරන්න. හරියට මෙන්න මෙතන ඔයාලට select කරන්න වෙනවා වගේ network එක select කරන්න වෙනවා. එදී ඔයාලට පුළුවන් network එක select කරන්න આવොත් එහෙනම් මෙන්න මෙතන network එක විදිහට BEP20 කියලා මේ වරහන් නැතුව දීලා තියෙන එකම ඔයාගේ Binance account එක ඇතුළේ select කරගන්න. ඊටත් පස්සේ ඔයාලට කන් දෙන්නේ එන්නේ select කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට බින්දුවෙන් පටන් ගන්න wallet address එකක් ලබා දෙයි. අනිවාර්යෙන් මෙතන check කරලා බලන්න බින්දුවෙන් පටන් ගන්න කියලා. අන්න ඒ wallet address එක copy කරන්න ඇවිල්ලා මෙන්න මෙතනට paste කරගන්න. ඊටත් පස්සේ withdrawal amount එක තියා මෙතනට ඔයාලට withdrawal amount එක add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මගේ withdrawal address එකේ වගේ withdrawal amount එක විදිහට $46ක් මේ විදිහට add කරලා තියෙනවා. ඉතින් මෙතන මෙයාලා පුංචි fee එකක් ගන්නවා. එතනදී මෙයාලා සඳහන් කරලා තියෙනවා ඔයා $20කට වඩා අඩු මුදලක් ගන්නවා නම් ඔයාගෙන් $1ක fee එකක් ගන්නවා. ඒ වගේම 20කට වැඩි මුදලක් ගන්නවා නම් 103ක වගේ පුංචි fee එකක් තමයි ගන්නෙ. ඉතින් මම නම් ඔයාලට අදහස් කරන්නේ $20ක් ගත්තා තවලක් නැහැ. $1යි කැපෙන්නේ. හැබැයි ඔයාලට පුළුවන් නම් $20ට වැඩි මුදලක් ගන්න 103ක වගේ පුංචි fee එකක් තමයි මෙයාලගේ ණය වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් withdrawal කියන බටන් එකට click කරගන්න. මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට tip කියලා message එකක් එම් please confirm the withdrawal address කියලා ඔයාලට කන්දින් confirm කියන බටන් එකට click කරගන්න. ඒ විදිහට click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට message එකක් එයි withdrawal application is successful waiting for the audit result කියලා ඉවරලා. ඉතින් මෙතනදී ඔයාගේ withdrawal එක මේ විදිහට pending තමයි තියෙන්නේ. සාමාන්‍ය විනාඩි 15ත් විනාඩි 30ක් අතර කාලයකදී ඔයාගේ withdrawal එක ඔයාගේ Binance account එකටම ලබා දෙනවා. ඉතින් අපි බලමු අපේ withdrawal එක එන්න කොච්චර වෙලාවක් ඇයිද කියලා. ඉතින් ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මට Binance එකෙන් මේ විදිහට email එකක් ඇවිල්ලා තියෙනවා USDT deposit successful කියලා වැටලා තියෙනවා වගේම your deposit is කියලා ඔයාලා බලා ගන්න පුළුවන් අපි $44.62ක් මේ විදිහට withdrawal එක ඇවිල්ලා තියෙනවා $46ක් අපි withdrawal කරා. ඉතින් එතනින් 103ක වගේ පුංචි fee එකක් කැපිලා ඔයාලා බලා ගන්න පුළුවන් $44.62ක් මුදලක් අපිට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලා පෙන්නන්න ආසන්න වශයෙන් රුපියල් 300 ගානේ ඩොලර් එකක් ගත්තොත් මෙන්න මේ $44.62ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක් වෙනවද කියලා මම මේ 300ෙන් වැඩි කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රුපියල් 13386ක මුදලක් එනවා. ඉතින් මේ වගේ මුදලක් අපිට හොයන්න ගිය විනාඩි 5ක වගේ පුංචි කාලයක්. ඉතින් මේක හොයන හැටිත් මම කියලා දෙන්න අපේ පොඩි ටීච් මේන් channel එක හරහා ඔයා මේ විදිහට වීඩියෝ එක බලලා නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා අපි link එක ඔයාලට පුළුවන් link එකෙන් ගිහිල්ලා වීඩියෝ එක බලලා account එකක් හදාගෙන දැම්ම මේ website එකේ මුදල් උපයන්න පටන් ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සාර්ථක දවසක්.